Good morning everyone, welcome back to my YouTube channel. ඉතින් අද අපි උදේම අපි ඉන හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි ඊට පස්සේ යන්නේ බැංකොක් වලට. අපි බලමු බැංකොක් වල අපි ඉස්සෙල්ලම කොහෙටද යන්නේ කියලා. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තට පස්සේ ඔන්න අපි පතාය වල ඉඳලා බැංකොක් වලට ආවා. අපිට ගියේ 2 hours වගේ. ඊට පස්සේ අපි ආවා here we arrived at Dream World. හරිම excited. ඔන්න අපි Dream World වලට ආවා. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. So stunning that it is almost hard for our eyes to take in. මාරම ලස්සනක් තියෙන්නේ. ඔන්න අපි දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් අපි ඇතුළට යන්න කලින් අපිට මෙන්න මේ බෑන්ඩ් එක හම්බුණා. මෙයාලා මේ ගේට් එකෙන් ඇතුළට ගන්නකොට මේ බෑන්ඩ් එක අපේ අතේ බඳිනවා. එතකොට මේ බෑන්ඩ් එකේ මේ Dream World එකේ තියෙන all attractions ඔක්කොම include වෙනවා මේ බෑන්ඩ් එකට. එතකොට මේකේ ගොඩක් දේවල් තියෙනවා. Sky Coaster, Tornado, Grand Scion, Water Ride, Speed Mouse Coaster තියෙනවා. Thunderbird, Bumper Cars වගේ rides තියෙනවා. Snow Town තියෙනවා. 4D ඇඩ්වෙන්චර්ස් ගොඩක් තියෙනවා. අපි බලමු ඉතින් මොනවාද අපිට කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඔතන තව ටිකක් ඉස්සරහට යනකොට අපිට යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. බලන්නකෝ යාළුවා මොනවද කියන්නේ කියලා. එයාලා ඇවිල්ලා ටක් ගාලා අපේ ෆොටෝස් ගන්නවා. මොකද අපි එළියට යනකොට අපිට යාළුවා ලස්සන ෆොටෝස් දෙනවා ප්‍රේම් කරලා. ඉතින් බලන්න මේ වගේ ලස්සන කොච්චරද කියලා. ඇත්තටම මාරම ලක්ෂණක් තියෙන කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ හැම තැනම හැම ඒරියා එකක්ම තියෙන ෆොටෝස් ගන්න තමයි. කියන්නේ හැම තැනම ලස්සනයි. පේනනේ අර උඩින් යන්නේ අපිට ඔයගේ යන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට ඔයගේ යන්න මුන්නේ නැහැ. ටයිම් මදි වුණා. බලන්න මාරම ලස්සනයි. ලස්සනට යාලා මාරම ලස්සනට හදලා තියෙනවා. ඒවා කියන්න වචන නැහැ ඉතින්. Dream World එකක්ම තමයි මේක නා. අපි මේ ඉතින් මේ හදිසියෙන් මෙයාලගේ වැඩේ ඉතින් ෆොටෝස් ගන්න එක තමයි. අපි ඉතින් මේ හදිසියෙන් යන්නේ Snow Town එකට. මොකද අපිට කිව්වා ඒක වෙලාවක් තියෙනවා. ඉතින් පස්සේ Snow Town එකට යන්න බෑ. ඊට පස්සේ අපි ආපහු එන්න ඕනේ අපේ ලන්ච් එක ගන්න එක වෙනකොට. ඉතින් අපිට අග්ගාලා ගියා Snow Town එක තියෙන්නේ කොහෙද කියලා හොයාගෙන. මොකද අපිට මැප් එකක් දුන්නා. ඒ මැප් එකේ තියෙනවා මේ අංක නම්බර්ස් දාලා තියෙන තැන්. මෙතන මෙයාලා ෆුඩ් ස්ටෝල් එකක් තියෙන්නේ. අපිට ඕන දෙයක් අරගෙන කන්න පුළුවන්. සල්ලි දීලා ඕනම දෙයක් අරගෙන කන්න පුළුවන්. pork, beef ඕනම දෙයක් තියෙනවා. एक बारी साढ़े कोल तू आ जा हो ना मंगा तेरे कोल मैं हंजुओं विच डूब ना सानू अपनी अखियां. ඔයාලට පේනවා නේද අර ඈතින් තියෙන ගම්මෝ එක දකින්නකොට බය අපිට නැගී කියේ නැහැ.
ඉතින් මේ ඔයාලට පේන්නේ මේ එක එක ගේම්ස් වර්ග තියෙනවා. මේ ගේම්ස් ප්ලේ කරලා අපි වින් කරාම අපිට පොඩි පොඩි ගිෆ්ට්ස් දෙනවා එයාලා. අර ඔයාලට ඇයිද පේන්නේ නැද්ද මෙඩිගෝ රවුන්ඩ් එකක් වගේ. අපි ඒකෙත් ගියා. අපි පොඩි මෑන්ට යන්න ඕනේ කියපු නිසා මායි අම්මිත් අපි දෙන්නත් ඒක ගියා. අපි තුන්දෙනාම මේ මෙඩිගෝ රවුන්ඩ් එකේ ගියා ඉතින්. ඔන්න අපි ඒකෙත් ගිහලා ස්නෝ ටවුන් එක හොයාගත්තා. අපි දැන් මේ ස්නෝ ටවුන් එකට යන්නේ. මෙතනදී මෙයාලා අපේ බෑන්ඩ් එක අපිට අර ඉස්සෙල්ලා ඇතුළට එනකොට දුන්න බෑන්ඩ් එක මාක් කරලා අපිට සොක්ස් දෙනවා මෙතන. ඔන්න අපි සොක්ස් අරගෙන පොලිමේ ගියා. අපි දැන් මේ පොලිමේ යන්නේ. එයාලා අපිට දෙනවා ස්නෝ ටවුන් එකට ඇතුළට යන්න ජැකට්, ෂූස්, සොක්ස් ඔක්කොම දෙනවා. අපි ඒව දාගෙන තමයි ඇතුළට යන්න ඕන. මේ ඔක්කොම මේ පොලිමේ යන්නේ ජැකට්, ෂූස්, සොක්ස් එහෙම දාගෙන ඔක්කොම ජැකට්ස් ඇඳගෙන තමයි ඇතුළට යන්න ඕන. මේ පොලිමේ යන්නේ ඒව ගන්න. ඔන්න අපි දැන් ස්නෝ ටවුන් එකට යන්න රෙඩි වෙලා ඉන්නේ. ඔන්න දැන් ඉස්සෙල්ලම අපි ඇතුළට ගියා. මේක ඇතුළත් මාරම සීතලයි. ඩීවිෂන් එකක් ඇතුළට ගියා වගේ හැඟීමක් දැනෙන. තාම ඩෝ එක ඕපන් කරලා නැහැ. මෙතන ඉන්නේ එක්කෙනා ඇවිල්ලා මේ ඩෝ එක ඕපන් කරාට පස්සේ තමයි අපි ස්නෝ ටවුන් එකට යන්නේ. Finally අපි ස්නෝ ටවුන් එක ඇතුළට ගියා. The snow town is freezing and super cold. කියා ගන්න බැරි තරම් සීතලයි ළමයි. මාරම සීතලක් තියෙන්නේ. This is snow. I'm feeling super excited right now. මේක නම් මාරම experience එකක්. ඔන්න අපි දැන් ගේම් එකකට තමයි යන්න හදන්නේ. මේ ගේම් එක නම් සුපර්. මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් රිස්ක් එකක් ගත්තේ. ඔන්න අපේ අම්මිටත් කොච්චර බැරි වුණත් අපේ අම්මිත් මේ ගේම් එක ප්ලේ කරන්න ගියා. එයාත් ආවා. ඉතින් මම ගොඩක් බයෙන් හිටියා පල්ලෙහාට එනකොට. හැබැයි කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. සේෆ්ටි ෂෝක් එකට ආවා ඉතින්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඔන්න අපි ස්නෝ ටවුන් එකේ ඉඳලා එළියට ආවා. මේක දැනෙන්න තමයි ලංකාවේ බැංකුවක් ඇතුළේ ඉඳලා එළියට ආවා වගේ. ඒ තරම් අර මේ AC එකක් ඇතුළේ ඉඳලා එළියට ආවා වගේ නිකන් දැනෙන. එතකොට වටපිටාව රස්නේ. මොකද අපි හිටිය අධිකම සීතලකනේ. ඊට පස්සේ අපේ අම්මිට යන්න ඕනේ ගියා මෙන්න මේකේ. මම ටිකක් බය හිතුණා. හැබැයි කමන්න යනවා කියලා හිතාගෙන ඕන්න අපි ගියා.
ඒක පේනකොට නම් ඇත්තටම මාර බයයි. හැබැයි අපි ගියා. ඉතින් ඒත් අපේ පොඩි මෑණිව ගත්තේ නෑ. යා පොඩි වැඩි නිසා. ඒ නිසා මායම්මි ගියා. ඔන්න ඊට පස්සේ අපේ පොඩි මෑණිට යන්න ඕන ගෝවා බෝට් රයිඩ් එකක්. ඉතින් මාත් ඒක නැගලා යත් එක්ක ගියා. කත් හොඳයි. ඊට පස්සේ අපි මෙන්න මේ 3 wheel එක අරගෙන යන්න ගියා. යා තමයි අපි දෙන්නවත් දාගෙන ගියේ. මේකත් මාරම ෂෝක්, මාරම ඉන්ටරෙස්ටිං එකක්. ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන ආපහු ගියා. මෙන්න මේකේ මේක නම් කියන්න වචන නෑ ළමයි. මේක හරිම ඩේන්ජරස් මට නම්. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මොකද මම ගොඩාක් අමාරුවෙන් මේක ගියේ. මොකද මෙයාලා බොඩි අර ඉස්සරහට බාර් එකක් දානවා. හැබැයි ඒක අල්ලගන්නවා හයින්. ඒත් අර උඩට ගිහිල්ලා පල්ලෙහාට එන ටික මාරම ඩේන්ජරස් නිකන් වැටෙන්න වගේ කියලා මට හිතෙනවා. මම නම් ඇත්තටම මේක බය වුණා. මේක මා කියන්නේ දෙයක් නැහැ. මම ගොඩක් බය වුණා. මොකද ඒක ඩේන්ජරස් වැඩි කියලා මට හිතෙන්නේ. ඊට පස්සේ අපි ඒකත් ප්ලේ කරලා ඊට පස්සේ අපි ගියා පොඩි බස් එකක. මේක අපි දෙන්න විතරයි හිටියේ, කවුරුත් හිටියේ නැහැ. හැබැයි යාළුවිල මේක මේ ගේම් ඔන් කරා. මේක උඩින් ගිහිල්ලා අර විදියට පල්ලෙහාගෙන යනවා. මේක ටිකක් අර බඩ මගේ නම් බඩේ රවුම් යනවා ළමයි. ඔක උඩින් ගිහිල්ලා පල්ලෙහාට එනකොට. අපි ඉතින් ඔන්නෝම ඇවිදලා කොහම හරි හවස 4ට 3:00 විතර වුණා. ඊට පස්සේ අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ඇවිදලා ඔන්න අපි යනවා බැංකොක් වල අපි ඉන්න හොටෙල් එකට. ඉතින් මේ තියෙන්නේ අපි අද ඉන්න හොටෙල් එක. This is a Berg Sky Hotel. This is a 4-star hotel. අපි ඉතින් දැන් මේ හොටෙල් එක ඇතුළට යන්නයි හදන්නේ. ඔන්න අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. ඊට පස්සේ අපි යනවා අපේ රූම්ස් වලට. අපිට රූම් එක හම්බුනේ 35 වෙනි තට්ටුවේ. This is our room. මං ඉතින් මේ රූම් ටුවර් එකක් යනවා වගේම ඊට පස්සේ අපිට බලන්න කිව්වා එක එක ඩැමේජස් තියෙනවද කියලා. මොකද මේ එක එක ඩැමේජස් තිබිලා මෙයාලා අපි හොටෙල් එකකින් යනකොට මෙයාලා ඒවට කියලා එක එක ඩැමේජස් තිබ්බ කියලා අපෙන් අය කරනවා. ඒ නිසා අපි ඒකත් බලාගෙනම තමයි මම මේ ගියේ. ඔය තියෙන අපේ රූම් එකට වෙන view එක. ඊට පස්සේ අපි ආව අපේ ඩිනර් එක ගන්න මානෙල් ලංකා රෙස්ටුරන්ට් එකට. හුඟ දවසකින් තමයි අපි මෙහෙම කන්නේ. හරිම ආසාවෙන් ආවේ රයිස් ඇන්ඩ් කරි කන්න. ඉතින් අපි කෑවා. තායික කියන්න ඕන ඇත්තටම මානෙල් ලංකා රෙස්ටුරන්ට් එකේ කෑම නම් සුපර්. ඇත්තටම රසයි. ශ්‍රී ලංකන් රස හොඳටම තියෙනවා. ඊට පස්සේ අපි ගියා බැංකොක් වල shopping කරන්න. ඉතින් අපි shopping කරලා ආපහු අපි හොටෙල් එකට ගියා. ටිකක් රෑ වෙනකන් shopping කරා. ඊට පස්සේ අපි ගිහිල්ලා මේ තියෙන අපි ඉන්න හොටෙල් එක අපි මේකේ උදේට බ්‍රෙක්ෆාස්ට් එක අපිට මේ හොටෙල් එකේමයි තියෙන. අපි යන්න ඕන 43 වෙනි තට්ටුවට. අපි හිටියේ 35 වෙනි තට්ටුවේ. ඇත්තටම මාර මහන්සි ළමයි. මොකද අපි පතාවල shopping කරේ නැහැ. අපි බැංකොක් වල shopping කරන්න ආවේ. ඇවිල්ලා ටිකක් වාඩි වෙලා ඉඳලා කොෆි එකක් හදාගෙන බියු. ඉතින් මම වලට හෙට අපි උදේම යනවා සත්තු වත්ත බලන්න. මං සත්තු වත්තේ vlog එක වෙනම අරගෙන එන්නම්. ඒකන් වලට සුබ දවසක්.